ආතරේ කොහෙදෝ කියා බෙනකල් බලා හිඳීමෙන් හයි කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් උදෙන්ම නැගිටලා මට අද ක්ලාස් තියෙනවා. ඉතින් මගේ ඕට්ස් එක හදන්න ගමන් තමයි ඉන්නේ. මොකද ඉක්මනට ක්ලාස් යන්න ඕනි. ඕට්ස් කන එක අපේ පොඩි එකට ගොඩක් හොඳයි. ඒත් මම හැමදාම ඕට්ස් කන කෙනෙක් නෙමෙයි. හිතුනහම තමයි හදාගෙන කන්නේ. ඉතින් එහෙම හදාගෙන කන දවසට 10-11 විතර වෙද්දි මට ආයෙ සෑහෙන බඩගින්නක් එනවා. මම දැන් ක්ලාස් යන ගමන් තමයි ඉන්නේ. ක්ලාස් ඉවර වෙලා මං ගෙදර ආවා. ඊට පස්සේ මට ටියුට් එකක් print කරගන්න තිබ්බා. දැන් ඒක කරන ගමන් තමයි ඉන්නේ. මම මේ වෙනකම් කල්පනා කරේ, කියන්නේ මේ වීඩියෝ එක ගන්නකම් කල්පනා කරේ මේ vlog එක වලට දානවද කියලා. මොකද එදා මම ගොඩාක් අවුල් වෙලා හිටියේ. මොකද මගේ පර්ස් එක නැති වුණා. ඊට පස්සේ දැන් කොහමද මගේ පර්ස් එක හම්බුණා. ඉතින් පර්ස් එක නැති වුණ හින්දා පොඩ්ඩක් අවුල් වෙලා හිටියේ. පස්සේ මං හිතුවා හරි කමක් නෑ, මම ඉස්සරහට වීඩියෝස් කරනවා කියලා. ඉතින් ඒ වැඩ ඉවර කරලා මං නාගත්තා. නාලා මගේ කර්ල් ටික සෙට් කරගෙන මගේ පාඩම් වැඩ ටික පටන් ගත්තා. ළඟදී එක්සෑම් එනවා. ඉතින් මාර්තු 24 තමයි එක්සෑම් තියෙන්නේ. පටන් ගන්නෙ. ඉතින් ඒකට තමයි මේ දවස්වල ගොඩක් පාඩම් කරන්නේ. ඉතින් ඔයාලගේ ඉස්කෝලවලත් මේ දවස්වල එක්සෑම් පටන් අරගෙනද නැත්නම් පටන් ගන්න තියෙනවද? ඔයාලා පාඩම් කරලාද ඉන්නේ? බලන්න කියාගෙන යන්න. ඉතින් ටිකක් වෙලා පාඩම් කරලා මම මගේ ප්‍රසන්ටේෂන් එකක් තිබ්බා. අපිට අසයින්මන්ට් එකක් දීලා. ඉතින් ඒ අසයින්මන්ට් එක හදන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ මං ආවා මගේ යාළුවයි ගෙදර. ඉතින් මට එයාත් එක්ක දාන වීඩියෝස් තිබ්බේ නෑ. ඒක නිසා මම ෆොටෝ එකක් දැම්මා. ඔය ඉන්න මගේ යාළුවා. මේ වීඩියෝ එක මං දාන්න නැතුව ඉන්න හැදුවේ මොකද අර එළියේ එන ලයිට් එකයි ඉස්සරහ තියෙන ලයිට්ස් එක අපි දෙන්නම නිකන් කහ පාට වෙලා පේන්නේ. කොහොම හරි කමක් නෑ කියලා මං දැම්මා ඒක. එහෙනම් අදට මං ගිහින් එන්න. බලා සහ අසා සිටි ඔබ සැමට ස්තුතියි. ඉන අලුත් vlog එකක් අරන් එනකන් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. බයි.